පෙබරවාරි 3 වෙනිදා දිවයින ඔන්ලයින් වාර්තා කළ පරිදි LTTE සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේ පිහිටි නිවස පූර්ණ අලුත් වැඩියාවකට ලක්කොට එය ඔහුගේ නැගණිය වෙත බාර දිය යුතු බව වැල්වැටිතුරේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් දෙරෙහිදා ඒකමතිකව සම්මත වී තිබෙනවා. එම යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලද්දේ වැල්වැටිතුරේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී MK සිවාජිලිංගම් විසිනි. මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් කියා සිටියේ ලෝකයේ බොහෝ නායකයින්ගේ නිවාස මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කොට ඉදිරි පරපුරට දැක බලා ගැනීම පිණිස සංරක්ෂණය කරන නිසා සියලු දෙනාම ප්‍රභාකරන්ගේ නිවසේයි කියන එම නිවසද සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තැබිය යුතු බවයි. එම නිවසේ ආරක්ෂාව හා පැවැත්ම උදෙසා එය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ප්‍රභාකරන්ගේ නැගණිය වෙත බාර දීම ඉතා උචිත ක්‍රියාවක් බවද MK සිවාජිලිංගම් ප්‍රකාශ කොට යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළ එම යෝජනාවට සභාවේ ඒකමතික කැමැත්ත පළ වී තිබේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවත් වූ බව කියන බංකරය සහිත නිවස යුද්ධය අවසන් වූ පසුවද යුද හමුදාව යටතේ පැවති අතර පසුව ආරක්ෂක හේතුන් මත එය සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කරනු ලැබුවා. දැනට එම ස්ථානයේ නටබුන් පවා ඉතිරි වී නැති තරම්. ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය අනුව තහනම් කරන ලද සංවිධානයක නායකයෙකුගේ සැමරීම හෝ ඔහුට අදාළ ස්මාරක නැවත ගොඩනැගීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකෙනවා. එබැවින් රජයේ අනුදැනුම ඇතිව එවැනි ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට ඇති ඉඩකඩ ඉතා අවමයි. ප්‍රජාතාන්ත්‍රවාදී රටක සංහිඳියාව ගොඩනැගීමේදී අතීතයේ කටුක මතකයන් නැවත අවසනවාට වඩා සියලු ජාතීන්ට සමකාමීව ජීවත් විය හැකි වටපිටාවක් සැකසීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. තවත් මෙවැනි කාලීන පුවත් දැනගන්න දිනපතා Island Voice Daily Roundup සමග දිගටම රැඳී සිටින්න.